සඳනි කියන්නේ අවුරුදු 34ක විවාහක කාන්තාවක්. ඇය නියමිත විවාහයක් තුළ ජීවත් වන කාන්තාවක් වුණත් ඇයට කවදාවත්ම සතුටක් ලැබුණේ නැහැ. ඇයගේ විවාහය සිද්ධ වුණේ දෙමාපියන්ගේ කැමැත්තට පිටපාන්න බැරි කමට. එහෙම නැතුව ඇය ආදරෙන් බලාගන්න, ඇයට පණ වගේ ආදරය කරන ප්‍රේමයක් ඇයට හමු නොවුණු නිසා නෙවෙයි. සඳනිට අවුරුදු 5ක ප්‍රේම සබත්තාවයක් තිබුණා. කුසල් සඳනිට පණ වගේ ආදරය කළා. ඒත් ටික කලයි සඳුගේ කුසල්ගේ ආදරයට විදුලි කොටන්න පටන් ගත්තා. සඳුගේ දෙමාපියන් මේක දැනගත්ත දා ඉඳලා සඳුට කිව්වේ ඕක නතර කරන්න. ඔය ළමයා අපේ පවුලට ගැලපෙන්නේ නැහැ කියලා. සඳු ගොඩක් උත්සාහ කරා තමන්ගේ දෙමාපියෝ කැමති කරගන්න මේකට. ඒත් ඒක සාර්ථකුනේ නැහැ. මේ නිසාම සඳුන්ට සිද්ධ වෙනවා තමන්ගේ අම්මගේ තාත්තගේ කැමැත්තට කැමති වෙන්න. ඒ නිසාම තමයි සඳුනිට නදුන් වගේ හේතක් පපුවක් නැති පිරිමියෙක් කසාද බඳින්න සිද්ධ වුණේ. සඳුනි පෞද්ගලික කාර්යාලයක රැකියාවක් කළා. සඳුනිට කොච්චර ගෙදරදී නදුන්ගෙන් වෙනස්කම් සිද්ධ වුණත් සඳුට තිබුණු එකම සැනසීම තමයි ඔෆිස් එක. මොකද සඳුගේ දුක බෙදාගන්න, ඇත් එක්ක කතා කරන්න, ඇයට අඩුම තරමින් අනුකම්පාවක් හරි ලැබෙන්න කෙනෙක් ඒ ඔෆිස් එකේ හිටපු නිසා. ඒ නිසා සඳු ගෙදරදී කොච්චර පීඩනයකින් හිටියත් ඒ හැමදේම ඇයට ඔෆිස් එකේ දොරකොඩ ළඟට ආවම අමතක වෙනවා. මොකද අනේ අදත් පරක්කු දැන් වෙනදට වැඩිය ගොඩක් පරක්කු වෙනවා. ওই විදියට ගියොත් නම් අනේ මන්දා. ඒ කසොන් සඳුනිට ඔෆිස් එකේ ඉන්න හොඳම යාළුවා. යාළුකමක් කිව්වට යාළුකම මොකක්ද කියලා ඒ දෙන්නවත් ඒකේ සීමා මායිම් දන්නේ නැහැ. කොහොම නමුත් කසුන් සඳුනිට ගොඩක් හිතවත්. සඳුනිත් එහෙමයි. තමන්ගේ හිතේ තියෙන දුක බෙදා ගන්න, තමන්ගේ අහංකම් දෙන්න විදියට සඳු තියාගෙන ඉන්නේ කසුන්. කසුන් සඳුනි කියන හැම දෙයක්ම අහගෙන ඉන්නවා. හැම වෙලාවකම කසුන්ට තිබුණේ සඳුනි ගැන අනුකම්පාවක්. ඒ අනුකම්පාව ආදරයක්ද එහෙමත් නැත්නම් වෙනත් දෙයක්ද කියලා කසුන්ටවත් හිතාගන්න බැරුව තමයි තිබුණේ. නෑ කසුන්, මේ ටිකේ මගේ ඔළුව කැක්කමක් හැදෙනවා තදින්ම. රැට නිින්ද යන්නේ නෑ ගොඩ වෙලාවක් යනකම්. එහෙට පෙරලි පෙරලි මෙහෙට පෙරලි පෙරලි ගොඩ වෙලාවක් ඉඳලා නිින්ද ගියාට පස්සේ උදේ ලාම් එකටවත් හැරෙන්නේ නෑ. ඒ මොකද? නෑ කසුන්, ඔයා දන්නවනේ අපි පස්සේ කතා කරමු. සඳුනි ලොකු සුසුමක් හැලමින් මේසෙ ළඟ ඉඳගත්තා. කරන්න තියෙන වැඩ කන්දක් ෆයිල් ගොඩක් Tamanගේ ඉස්සරහ තියාගෙන සඳුනි ෆයිල් එකින් එක දිගහරින්න පටන් ගත්තා. ඒ සඳුනිගේ හිතේ තිබුණේ වැඩ කරන තැන නෙවෙයි. හිත එක එක තැන්වල දුවදුවා. සඳු ඔයාට මිස්ටර් ඩිලාන් එන්න කිව්වා. ඒ තමයි දැහැමි. දැහැමි කියලා කියන්නේ ඔෆිස් එකේ සඳුනිට ළඟ තවත්ම හිතවතියක්. ඇයි සඳුනිට ගොඩක්ම ආදරණීය චරිතයක් වුණා. හැයි දන්නේ නේද බං? දන්නේ නෑ බං. හැබැයි පොරගේ මූණ නම් ටිකක් අප්සෙට් පාටයි. කියන දෙයක් අහගෙන ඉන්න. මුකුත් කියන්න නම් යන්න එපා. අපි දන්නවනේ බං ඔබ කවදාවත් වැරද්දක් කරන්නේ නැහැ කියලා. හරි ඵලයන්කෝ. දැහැම සඳුනිගේ හිත හදලා මැනේජර්ගේ කාමරය දෙසට යවුවත් එදා සිද්ධ වුණු සිදුවීම ගැන සඳුන්ට තිබුණේ පුදුමාකාර දුකක්. ඒ වගේම කලකිරීමක්. ඒ සිදුවීමෙන් පස්සේ නැවතත් වැඩ කරන්න ඇයි ඉඳගත්තත් ඇගේ හිත තිබුණේ ඇත්තටම මම වගකීමක් නැති වගකීම් විරහිත චරිතයක්ද කියන දේ. ඇගේ කන් දෙකේ මිස්ටර් ඩිලාන්ගේ චෝදනා රැව් පිළිරව් දෙන්න පටන් ගත්තා. එදා වැඩිවර වෙලා සඳුනි ඔෆිස් එක ඉස්සරහට ගියා. හොඳටම වැස්ස. ඒ නිසා සඳුනිට යන්න විදියක් තිබුණේ නැහැ. සඳුනි වැස්ස පායනකන් ඔෆිස් එක ඉස්සරහට වෙලා ටිකක් වෙලා බලාගෙන හිටියා. මොකද අද කෙල්ලට යන්න පාටක් නැද්ද? කසුන් ගෙදර යන සූදානම් වෙලා බයික් එකත් අරගෙන ඔෆිස් එක ඉස්සරහට එනකොට සඳුනි ඔෆිස් එක ඉස්සරහ ඉන්නව දැකලා එහෙම අහනවා.
නෑ කසුන්. වැස්ස ටිකක් පායනකම් හිටියේ. දැන් වැස්ස පායයි. වැස්ස පෑවුවට පස්සේ මං එන්න. වේලාසනින් ගියා කියලා වැඩක් නෑනේ. ඔයා දන්නවනේ. ඔයා පරිස්සමෙන් යන්නකෝ. නෑ සඳු. ඔයා නගින්න. මං ගෙහින් දාන්න. වැස්ස පායන එකක් නෑ. මෙතන වහිනවනේ. එපා කසුන්. මතකනේ ඔයා එක දවසක් ගිනිහින් දාලා වෙච්ච දේ. සඳුනි කසුන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරා. නදුන් හා සඳුනි අතර බැඳීමක් නොමැති වුණත් සඳුනිගේ පොඩි වැරද්දටත් නදුන් කෑ ගහන්න පටන් ගත්තා. ඒ නිසා සඳුනි හැම වෙලේකම බයෙන් ඉන්න සිද්ධ වුණේ. සඳුනිගේ ඔෆිස් එකේ කැමතිම ටයිම් එක උනේ ලන්ච් අවර් එක. මොකද සඳුන්ට හොඳ යාළුවෝ දෙන්නෙක් හිටියා Tamanගේ හිතේ තියෙන දුක බෙදා ගන්න. ඒ තමයි දැහැමි කසුන්. දැහැමි Tamanට සහෝදරියක් වගේ හැඟීමක් තමයි සඳුවිට දැනෙන්නේ. Tamanගේ හිතේ තියෙන ඕනම දෙයක් දැහැමිට කියන්න විතරක් නෙවෙයි. දැහැමි ගොඩක් වෙලාවට සඳුවිට දේවල් වලින් හිත ශක්තිමත් කරගන්න පුදුම විදියට උදව් කරනවා. කසුනුත් එහෙමයි. එදා දැහැමි අසනීප වෙලා නිවාඩුවක් කරගෙන හිටියේ. කසුන් සඳුනිත් එක්ක කතාවක ඉන්න ගමන්ම දෙන්නත් එක්ක එක බග්මල ලියාගෙන කෑවා. සඳුනි අද මොකද අවසර කරන්නේ? වැඩක්වත් තියනවද ලොකු? නෑ කසුන්. ඇයි? අද කොෆි එකක් එහෙම බීලා පොඩ්ඩක් රවුමක් ගහලා යමුද? කසුනි සඳුට යෝජනාවක් කරා. සඳු ටිකක් හිතුවා. කමක් නෑ කසුන්. වෙලසනින් ගියා කියලා මට ඇති වැඩක් නෑනේ. හා අපි යමුකෝ. සඳු ලන්ච් අවර් එක ඉවර වෙලා ගිහිල්ලා ඉඳගත්තේ හරිම සතුටකින්. හවසට ඇවිදින්න යන බලාපොරොත්තුවෙන් ඇය ඇඟිලි ගනිමින් තමයි වැඩ ඉවර වෙනකන් හිටියේ. ඉතින් කෙල්ලේ කියන්නකෝ. කසුන් එහෙම ඇහුවා. මොනව කියන්නද කසුන්? මට ඔබ තමයි ඉතින් හැමදේම කියන්න ඉන්නේ. සඳුනි හිතේ දුක යනකම්ම මේසෙට ලුව ගහගෙන ඇඬුවා. අඬන්න එපා කෙල්ලේ. මම හැමදාමත් ඔයාට ඉන්නවා කියලා දන්නවනේ. කසුන් සඳුනිගේ අත මතින් ඔහුගේ අත තැබුවා. සඳුනි කසුන්ගේ අත තදින් මල්ලගත්තා. ඇයට ලොකු සැනසීමක් වගේම Taman වහන් ඉන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා ඒ හැඟීම දැනුණා. සඳුනි අපි යමු දර පැත්තට. කසුන් අත දික් කරමින් නිදහස් පැදසක් වෙන්නවා. යමු කසුන්. එහෙම කියමින් සඳුනි නැගිට්ටා. බලන්න කසුන් මේ කුරුල්ල කොච්චර නිදහසේ පියඹනවද? ඇයි කසුන් මිනිස්සු වල අපිට මේ වගේ සැනසීමක්වත් නැත්තේ? එහෙම කියන්න එපා සඳුනි. එහෙම කියමින් කසුන් සඳුනිගේ ඇඟිලි තුඩු වලින් අල්ලගත්තා. සඳුනි කසුන්ගේ අත හයියෙන් අල්ලගෙන ඔවුන් දෙදෙනා ඉස්සරහට ඇවිදගෙන ගියා. කසුන් ඔය දන්නවද? මට මෙතන පුරුදු නැති තැනක් නෙවෙයි. මීට හරියටම අවුරුදු 5කට 6කට විතර කලින් හැම සති අන්තිකම මම මෙතනට ආවා. සඳුනි එහෙම කියනකොට කසුන් හැරිලා සඳුනි දෙස බැලුවා. ඒකත් එක්කද? කසුන් එහෙම ඇහුවා. කසුන් දැන් මට මෙහෙම වුණාට ඒ කාලේ මට පන්න වගේ ආදරය කරන කෙනෙක් හිටියා. අපි හැම සති අන්තිකම හම්බුනේ මෙතන. මම හැමදාම හවසට පන්ති ඉවර වෙලා මෙතනට එනවා යන්නක. අපි දෙන්න පැයක් දෙකක් විතර මෙතනට වෙලා කතා කර කර ඉන්නවා. සමහර දවසට ඉතින් පන්ති කට් කරලත් දෙනවා. එයාවත් පුදුම බයකින් ඉන්නේ අනේ ගෙදරට කවුරු හරි කියයිද කියලා. ඒත් කසුන් ඒ කාලේ මම පුදුම සතුටකින් හිටියේ. දැන් වගේ නෙමෙයි. එහෙම කියමින් සඳුනි අහස දෙස බලමින් සුසුමක් හෙළුවා. සඳු ඕව ගැන ඔයා දැන් වැඩි හිතන්න එපා. දැන් අපි යමු. රැ වෙන්නත් යනවනේ. සමහර විට මේ වෙද්දී ඔයාගේ හස්බන්ඩ් ගෙදර ඇවිල්ලා තියෙන්න පුළුවන්. හදිස්සියේ හරි ආවොතින් මොකද රැ වුණේ කියලා ඔයා කියන්නද ඔෆිස් එකේ මීටින් එකක් තිබ්බා කියලා.
එයාට වහන්න වෙලාවක් නෑනේ. එයා හොඳ සිහියකින් නෙවෙයිනේ කසුන් එන්නේ. එහෙම කියමින් සඳුනි කසුන් දෙස බලමින් hina වුණා. හරි අපි යමුකෝ. අපි ආයෙ දවසක මෙතනටම ඔයාගේ කතාව ඉතුරු ටික අහන්න. දෙන්නත් එක්ක කොෆි ෂොප් එකෙන් එළියට ආවා. දැන් මොකද කියන්නේ? අදවත් මට පර්මිෂන් තියනවද? මැඩම්ව ගෙදරට ගිහින් දාන්න. හා අද ගිහින් දාන්නකෝ. හැබැයි ගේ ළඟටම බෑ හරිද? හරි කෙල්ලේ අපි යමු. සඳුනි එදා ගෙදර ගියේ ගොඩක් සතුටකින්. පුදුම තරම් සැහැල්ලුවක් සඳුගේ හිතට දැනුණා. හිතේ තිබුණු හැම දුකක්ම කසුන් කිව්වට පස්සේ ඇයට පුදුමාකාර සැහැල්ලුවක් දැනුනේ. කෙල්ල කසුන් මේට් වෙලා ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාගෙන කාමරේට ආවේ සින්දුවක් කිය ගියා. වෙරද වගේම සුපුරුදු පරිදි නදුන් හිටියේ හොඳටම බීලා. නදුන් කාමරයට ආව නිදා ගන්න. වෙනදා වගේම සඳුනිත් එක්ක කිසිම කතාවක් ඔහුට තිබ්බේ නැහැ. සඳුන්ටත් කිසිම ගාණක් තිබ්බේ නැහැ නදුන් ගැන. ඇය අනිත් පැත්ත හැරලා නිදා ගන්න ගත්තත් එදා හවස කසන් එක්ක ගත කරපු මොහොතවල් ටික එකින් එක ඇගේ මතකයට ආවා. ඇගේ මුහුණට කාලෙකට පස්සේ සිනාරැලි කිහිපයක්ම ආවා. නමුත් බීලා හිටපු නදුන්ට සඳුනිගේ මේ වෙනස තේරුණේ නැහැ. ඉතින් සඳුනි තමන්ගේ ජීවිතේ ලොකු තීරණයක් ගන්න සැරසෙනවා. මොකක්ද ඒ තීරණය? ඉතින් අපි ඒ කොටස ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එතකන් රැඳී ඉන්න. හැමෝටම ආදරේ.